රයිට් අයිබෝන් අපි බලමු මේ කොහොමද Binance එකෙන් තවත් Binance Pay ID එකකට මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඔයාලට ඔයාගේ Binance එකට ගියා. ඊට පස්සේ මෙතන මගේ මුදල් තියෙන අපි බලමු wallet එකේ මගේ මුදල් තියෙන්නේ මෙතන පන්ඩින් wallet එක යන පන්ඩින් wallet එකේ 588ක් තියෙනවා. මට යාළුවෙකුට ඩොලර් 500ක් ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. අපි මෙතන ඊට පස්සේ යන send වලට send එකෙන් ගියා මෙතන තියෙන send to Binance user කියලා වෙන්නන මෙතන. ඒතර අපි මෙතන දැන් ඊට පස්සේ ඒකේ තියෙන Binance ගේ ඊමේල් තියෙනවා ෆෝන් තියෙනවා ID තියෙනවා අපි ඒක සිලෙක්ට් කරනවා ඊට පස්සේ මෙතන වෙන ඊමේල් ෆෝන් ID කියන එක මොකද මෙතන අපි ගන්න Binance ID කියන එක ටච් කරලා ගන්නවා ඊට පස්සේ මෙතන අවශ්‍ය Binance ID නම්බරේ මෙතන ටයිප් කර ගන්නවා මගේ යාළුවෙකුගේ Binance ID එකක් මෙතන අපි යවන 51යි 16යි 40යි 940 නැවත නම්බර චෙක් කරලා බලන්න 51යි 16යි 40යි 940 හරි 51 16 40 940 රයිට් එතන මේක මේ නම්බරේ හරියනම් අපි මෙතන නැවත කන්ෆර්ම් දෙනවා කන්ෆර්ම් දුන්නාට පස්සේ එනවා මෙතන යවන amount එක සිලෙක්ට් කරන්න. ඒතර මම මෙතන සිලෙක්ට් කරන USDT 500යි කියලා 500 සිලෙක්ට් කරන ඊට පස්සේ ඒකත් වෙනවා නැවත කන්ටිනියු කියලා ඒකත් දෙනවා ඕකේ මෙතන නැවත එනවා Binance ID එක ටයිප් කරන්න 51යි 16යි 40යි 940 51 16 511යි 640යි 940 නැවත කන්ටිනියු දෙන්න ඊට පස්සේ මෙතන එයාගේ නික්නේම් එක තියෙන එක වැටෙනවා. එතන මෙතන මට එයා එවලා තියෙනවා නම් හරියට මෙතන මේක හරියමද කියලා බලා ගන්න පුළුවන් අපිට. මට මෙයා එවලා තිබ්බ WhatsApp එකේ මේ නික්නේම් එක තියෙන. ඒකත් අපිට උන්න සිලෙක්ට් කරලා බලා ගන්න පුළුවන් එයාගේ WhatsApp එකට ගිහිල්ලා. right. මේ තියෙන එයාගේ numbers ටික රයිට් එතන මෙතන නික්නේම් එකේ අකුරු ටිකම තමයි තියෙන්නේ ඊට පස්සේ ඒක අපි නැවත අරගෙන මෙතන සිලෙක්ට් කරා එතන කන්ෆර්ම් දුන්නා ඊට පස්සේ ඔයගේ එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක් දෙන්න මෙතන ගන්න ඔතෙන්ටිකේට් කියන එක ඊට පස්සේ මෙතන ඔතෙන්ටිකේට් දෙන්න ඊට පස්සේ ඔයගේ Binance එකේ ඔතෙන්ටිකේට් එකට ගිහිල්ලා Google ඔතෙන්ටිකේට් එකට ගිහිල්ලා එතන Binance එකේ ඔතෙන්ටිකේට් දෙන්න මෙතන මේ රවුම ඉවරනේ චුට්ටක් තියනවා එක ගන්න එපා නමුත් එතන රවුම පටන් ගන්නකොටම ඔය ගන්න ඒ විනාඩිය පටන් ගන්න මෙතන පොඩ්ඩක් මේක පේස් කරා මෙතන Binance නැවත ඔතෙන්ටිකේට් මෙතන පේස් කරන්න විතරයි තියෙන්නේ right විනාඩි 2-3ක වැඩක් තියෙන මේ වැඩේ. මෙන්න යාට මේ ගියා Binance එකෙන්. right. right. හරි. මෙතන යාගේ Binance එකට ගියපු ID එක වටන මෙතන ඒ ටික හරි. මෙතන අපිට history බලන්නත් පුළුවන් වෙයි. කාටද දැම්මේ කියන එක. right මේ යාට කම්ප්ලීට් වෙලා තියෙන Binance ID එක මෙතන මේ උඩම තියෙන එයාගෙට ගියපු 500 ගියා කියලා මෙතන කම්ප්ලීට් වෙලා තියෙනවා ඊට පස්සේ මේක ඕන නැවත ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න පුළුවන් අපිට මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මේක අදාළ යාළුවාට WhatsApp කරන්න පුළුවන් right එතරයි තියෙන්නේ. ඒතර යාට මේක ගිහිල්ලා කියලා එයා දන්නවා. right ඊට පස්සේ නැවත ඔන්න ඔයගේ Binance එකට යන්න Binance එකට ගියත් නැත්නම් අවුලක් නැහැ. මෙතන USDT ටික ගිහිල්ලා තියෙන්නේ. ඒතර ඔයගේ ඉස්සෙල්ලා Binance එකේ තිබුණා
අපි බලමු නැවත ෆන්ඩින් වොලට් එකේ දැන් තියනවාද කියලා දාපු මුදල් දැන් හරියනේ. අතන 582ක් තිබ්බා. දැන් තියෙන්නේ 500 මේ 80යි 82යි. ඒතර වගේ මුදල් ටික යට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. රයිට්. ඕක තමයි ඉතින් කරන්න තියෙන Binance ID එකෙන් ID එකට මුදල් යවන්න තියෙන්නේ. රයිට් බොහොම ස්තුතියි.